සියලු දෙනාටම සුබ දවසක්. මම ඔයාලත් එක්ක අද ඉතාමත් වැදගත් මාතෘකාවක් කතා කරන්න හදන්නේ. ඔයාලා දන්නවා ඇති world wide cryptocurrency කියනකොටම අපි දන්නවා Binance කියලා තියෙනවා. මේ Binance එක තමයි world number 1 exchange wallet එක. එතකොට මම ඔයාලත් එක්ක අද ඩිස්කස් කරන්න හදන්නේ අපේම Binance එකක් හදාගෙන ඔය Binance එක තුල ෆන්ඩ් එක අපි තියාගෙන කොහොමද කන්ටිනියු ඉන්කම් එකක් ගන්න කියලා. ඒකෝර මේ ෆන්ඩ් එක 100% අපේ අතේ තියෙන්නේ. අපිට මේ පිළිබඳව නොලෙජ් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ගොඩ යන්න පුළුවන්. ඒ නිසා ඔයාලා මේ ප්‍රසන්ටේෂන් එක වෙතම ඔයාලගේ අවධානය යොමු කරන්න. ප්‍රසන්ටේෂන් එක ඔන් කරලා තියලා බාහිර වැඩ කරන්න එපා. මම ඉතාමත් කාරණික ඉල්ලා සිටිනවා. මේ ප්‍රසන්ටේෂන් එක ඉවර වෙනකන් ඔයා මේකටම අවධානය යොමු කරන්න. මොකද හැම තප්පරෙම අපිට අනිවාර්යෙන් මේකෙදි වටිනවා. එතකොට මේ Binance කියද්දි මේක 100% cryptocurrency base කරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට මේ cryptocurrency කියන්නේ මොකද්ද කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. මම ඉතාමත් කෙටියෙන් ඔයාලට පැහැදිලි කරන්නම් මොකද්ද මේ cryptocurrency, ඇයි මේ cryptocurrency හඳුන්වා දුන්නේ කියලා. ඒතකොට අපි දන්නවා ලෝකයේ ඕනම රටක මූලික ගනුදෙනු ක්‍රමයක් තමයි මේ භාණ්ඩ හුවමාරුව කියන එක. ඊට පස්සේ මේ භාණ්ඩ හුවමාරුව රත්තරන් කැබලි බවට පරිවර්තනය වෙලා භාණ්ඩ හුවමාරුව සිද්ධ වුණා. ඊන අනතුරුව අපි දන්නවා මේ කාසි ආවා. කාසි වලින් පස්සේ නෝට්ටු හඳුන්වා දෙනවා. ඊට පස්සේ මේ ඩෙබිට් ක්‍රෙඩිට් කාඩ් හඳුන්වා දෙනවා. ඊන අනතුරුව මේ ඔන්ලයින් බැංකින් කියන එක අපි අතර තියෙනවා. ඉතින් මේ ඔන්ලයින් බැංකින් එක හොඳ ක්‍රමවේදයක්. නමුත් අපි හැමෝම දන්නවා අපිට මුදල් රටෙන් රටට හුවමාරු කරන්න බෑ. ඒ වගේම තමයි අපි මේ ඔන්ලයින් අරහා මුදල් ගනුදෙනු කරත් රටේ ආරක්ෂාව මූලික කොට අපි ලොකු මුදලක් ගනුදෙනු කරොත් තුන්වන පාර්ශ්වය වෙන බැංකුවට අපි හේතු දක්වන්න වෙනවා. මොනවටද යවුවේ කියන හේතුව. ඉතින් මේ ප්‍රශ්නේ 2009 වර්ෂයේදී සෑම රටකම තිබ්බා. මේක කොමන් ඉෂුව එකක්. මෙන්න මේකට විසඳුමක් වශයෙන් තමයි සතෝෂි නකමොටෝ කියන පුද්ගලයා මොකද්ද කරන්නේ? රටෙන් රටට මුදල් යැවිය හැකි තමන්ට කැමති කෙනෙකුට ඕන ප්‍රමාණයක් ඉතාමත් වේගයෙන් මුදල් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් ආකාරයෙන් බ්ලොක්චේන් තාක්ෂණය අරහා ඉලෙක්ට්‍රොනික මනි කියන එක හඳුන්වා දුන්නා. එතකොට මේ ඉලෙක්ට්‍රොනික මනි කියන එක හඳුන්වා දීමෙන් අනතුරුව ඔහු කරේ මෙන්න මේ බ්ලොක්චේන් තාක්ෂණය ඩිසෙන්ට්‍රලයිස් කරලා දැම්මා. ඒ කියන්නේ දැන් මේක සෑම රටකම අපිට ගිහිල්ලා පාවිච්චි කරන්න පුළුවන් මුදල් ඒකකයක් විදියට ඔහු මේ ඩිජිටල් කරන්සි නිර්මාණය කරලා මේක කාටත් පාලනය කරන්න එක පුද්ගලයෙක්ට දුන්නේ නැහැ. ආයතනයකට දුන්නේ නැහැ. මේකේ පාලනය තියෙන්නේ අපේ අතේ. ඉතින් අපි කැමති නම් අපි ඕනම රටකට ඕනම මුදලක් යවන්න පුළුවන්. නිදහසක් තියෙනවා. ඒ වගේම රහස්‍යභාවයත් මේකේ රකින්නවා. එතකොට මෙන්න මේ ඩිජිටල් මනි කියන එක මේ 100% බ්ලොක්චේන් තාක්ෂණය ඔස්සේ ක්‍රියා කරන නිසා මේ ඩිජිටල් මනි වල වැලියු එක පවා අපි අතර තමයි තීරණය වෙන්නේ. උදාහරණයක් වශයෙන් මේ බිට්කොයින් එකට මුදල් ඉන්වෙස්ට් කරනකොට මේ බිට්කොයින් වල මිල ඉහළ යනවා. ඒ වගේම තමයි ඉන්වෙස්ට් කරපු මුදල දැන් බිට්කොයින් වල මිල ඉහළ යද්දී ඒක ලාභයක් ලබනවානේ. අන්න එතකොට විකුණලා මාකට් එකෙන් එළියට එනකොට මේ බිට්කොයින් වල මිල පහළට කඩා වැටෙනවා. එතකොට මේ මිල පාලනයක් තියෙන්නේ මේ භාවිතා කරන මිනිස්සුන්ගේ අතේ. ඉතින් මේ බිට්කොයින් වල වැලියු එක තීරණය වෙනවයි කියවනේ මං භාවිතා කරන කට්ටියගේ අතේ කියලා. ඇත්තම මේ බිට්කොයින් එක අපිටත් ගන්න තිබ්බා 2010 වෙනකොට 0.1යි මේ ඩොලර්ස් එක බිට්කොයින් එකක්. හැබැයි මේක 2012 වෙද්දී ඩොලර් 3ට පරිවර්තනය වෙලා 2014 වෙද්දී 320ට පරිවර්තනය වෙනවා. 2016 වෙද්දී 900යි, 18 වෙද්දී 10000යි, 20 වෙද්දී 28000යි, 22 වෙද්දී 47000යි, 2024 වෙද්දී 99000යි. ඒ වගේම 2025 මේ අවුරුදු වෙද්දී 1,90,000 දක්වා මේක වර්ධනය වෙනවා මේ එක බිට්කොයින් එක මිල. ඉතින් ඔයාලා පොඩ්ඩක් හිතන්න මේ බිට්කොයින් එක අපි එදා විශ්වාස කරලා අරන් තිබ්බනම් අපි ගොඩ ගිහිල්ලාද? මොකද අපි අලුත් කරන්සිස් ආපු ගමන් බයයි. අලුත් ක්‍රමයකට බයයි. අලුත් ව්‍යාපාරික ක්‍රමයකට බයයි. ඒ නිසාවෙන්ම අපිට මේක මගහැරලා ගියා. අපි ටිකක් හිතුවා නම් 2012 අවුරුද්දේදී බිට්කොයින් 5ක් අරන් තිබ්බනම් මේ ඩොලර් 3ක් ගානේ අපිට ඩොලර් 15යි යන්නේ. අද මුදලට බැලුවත් එදා ගත්තනම් ඩොලර් රේට් එක හුඟක් අඩුයි. අපි හිතමුකෝ අද මුදලට ඩොලර් 300යි කියලා බලමුකෝ. එතකොට ඩොලර් 15ට යන්නේ මේ 4500යි.
දැන් ඇත්තෙන්ම 4500න් අපිට දැන් මොකද්ද කරන්න පුළුවන්? එක්ක මේ පීසා හට් නැත්නම් ඩොමිනෝස් ගිහිල්ලා පීසා දෙකක් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මොකද්ද කරන්න පුළුවන්? shopping cart එකකට බඩු පුරවන්නවත් ගන්න බෑ. මොකද හේතුව එච්චර මුදල් වල වටිනාකමක් නැති වෙලා තියෙන්නේ. ඉතින් මේ 4500 වැලියු එකට අපි එදා බිට්කොයින් එක අරන් තිබ්බනම් අද වෙනකොට 1,90,000යි බිට්කොයින් එක වැලියු එක. එක බිට්කොයින් එකක්. එතකොට මේ පහටම 5,45,000යි අද වැලියු එකට බැලුවා නම් කෝටි 15ක් විතර එනවා. ඉතින් අපිට ලස්සන ගෙයක්, ලස්සන වාහනයක් අරන් අපිට ස්ථාවර ව්‍යාපාරයකුත් කරන්න තිබ්බා. ඉතින් අපි හැමදාම මේ අලුත් සංකල්ප වලට බය නිසා, අලුත් අත්දැකීම් වලට බය නිසා අපි මේවා මග හරිනවා. නමුත් ලෝකේ ඉන්න දැවැන්තම කෝටිපතියා අපි හැමෝම දන්නවා මේ ඊලොන් මස්ක්. ඊලොන් මස්ක්ව ගත්තොත් ඔහු ටෙස්ලා කා කම්පැනි CEO, ඒ වගේම තමයි SpaceX රොකට් කම්පැනියත් එයාගේ. එතකොට ඊලොන් මස්ක් පවා අවුරුදු කීපයකට කලින් ප්‍රකාශ කරනවා මගේ කා කම්පැනියේ කා එකක් ගන්නවා නම් ඔයාලට හැකියාව තියෙනවා මුදල් වෙනුවට බිට්කොයින්, එතීරියම්, ඩොජ්කොයින් අපිට දීලා මේ කා එකක් මිලදී ගන්න කියලා. ඒ කියන්නේ ඔහු පවා මේ ඩිජිටල් කරන්සිය එක්සෙප්ට් කරලා තියෙනවා. මොකද හේතුව දැවන්ත කෝටිපතියෙක් වුණාම ඔහු හිතනවා දැන් නව යුගයේ යන රටාව. ඉතින් එයාලා පවා මේ අත තියෙන මේ කරන්සියක් තමයි මේ ඩිජිටල් කරන්සි කියන්නේ. එතකොට මේ ඩිජිටල් කරන්සි කියන එක අපේ ජීවිතෙත් අපි භාවිතා කරලා ජය ගන්න ඕනේ. ඉතින් මේ ඩිජිටල් කරන්සි භාවිතා කරමින් අපිට හැකියාව තියෙනවා අපේ ජීවිතේ ගොඩ යන්න. ඉතින් මේ ඩිජිටල් කරන්සිස් ගත්තොත් මුලින්ම බිට්කොයින් එක ආවට ඊට පස්සේ හුඟක් කරන්සිස් හඳුන්වා දෙනවා. එතීරියම්, ලයිට්කොයින්, BNB, Zcash, Dash, Monero, Doge මේ වගේ දහස් ගණන් කරන්සිස් දැන් තියෙනවා. එතකොට අපි මේ ෆියට් මනි, ඒ කියන්නේ අපි එදිනෙදා පාවිච්චි කරන මුදල් ගනුදෙනුව සඳහා අපි ඒ රටවල් වල බැංකු පද්ධතිය පාවිච්චි කරනවා වගේ මේ ඩිජිටල් කරන්සි පාවිච්චි කරන්න අපිට ඕන වෙනවා ඩිජිටල් එක්ස්චේන්ජ් වලට. මොකද මේක වර්ල්ඩ් වයිඩ් යන දෙයක්. එතකොට මේ ඩිජිටල් එක්ස්චේන්ජ් වලට ගත්තොත් තියෙන ඕන තරම් ඩිජිටල් එක්ස්චේන්ජ් වලට්ස්. Binance කියලා තියෙනවා, Huobi Global, KuCoin, Coinbase, Trust Wallet, Kraken මේ වගේ තවත් හුඟක් එක්ස්චේන්ජ් වලට්ස් තියෙනවා. අපිට ඒවා පාවිච්චි කරලා අපිට හැකියාව තියෙනවා මේ ඩිජිටල් කරන්සිස් වමාරු කරගන්න. ඉතින් මම ඔයාලත් එක්ක අද කතා කරන්නේ ලෝකයේ තියෙන ප්‍රබලතම අංක 1 මේ එක්ස්චේන්ජ් වලට තමයි මේ Binance කියන්නේ. එතකොට මේ Binance එක පාවිච්චි කරලා කොහොමද ගොඩ යන්නේ කියන එක අපි බලමු. එතකොට මම මේ number 1 exchange wallet එකක් කියන්නේ හේතුව ඔයාලට හැකියාව තියෙනවා මේක search කරලා බලන්න coinmarketcap.com එකේ. number 1 exchange wallet එකක් විදියට තියෙන මේ Binance. ඒ වගේම ඕනෑම online ව්‍යාපාරයක් කරන්නට පෙර අපිට හැකියාව තියෙනවා මේ online system එක අපිට ගැලපෙනවද කියලා බලන්න. අන්න ඒක ඔයා check කරලා බලන්න මේ Binance එකත් scamadvisor.com එකට ගිහිල්ලා 100% trustable rate එක තියෙනවා මේ Binance එකට. ඉතින් මම කතා කරන්න යන මේ මාතෘකාව මම හිතන්නේ ඔයාලට තේරෙනවා ඇති හුඟක් විශ්වාසවන්ත wallet එකත් එක්ක තමයි අපි ගනුදෙනු කරන්න යන්නේ. එතකොට මේ ඩිජිටල් කරන්සිස් පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ මුදල් ප්‍රගුණ කරගන්න. එතකොට මේ ඩිජිටල් මනි වලදී එකක් මයිනින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්වෙස්ට් කරන්න පුළුවන්, ට්‍රේඩ් කරන්න පුළුවන්, ඒ වගේම ස්ටේකින් කරන්න පුළුවන්. හැබැයි මම ඔයාත් එක්ක කතා කරන්නේ ට්‍රේඩ් කියන මාතෘකාව. මොකද මේ ට්‍රේඩ් කියන මාතෘකාවෙන් අපිට පුළුවන් ලයිෆ් එකේ ගොඩ එන්න. මේ ට්‍රේඩ් කියන එක හුඟක් කට්ටිය කරන වැඩක්. ට්‍රේඩ් කියන්නේ මහා ලොකු වචනයක් නෙවෙයි. buy and sell. මිලදී ගන්නවා විකුණනවා. එච්චරයි ට්‍රේඩ් කියන්නේ. එතකොට මේ ට්‍රේඩ් හුඟක් කට්ටිය කරන්නේ මේ මැනුවල්. මැනුවල් කියන්නේ මොකද්ද? එයාලා එක්කෝ YouTube follow කරනවා. එහෙමත් නැත්නම් cryptocurrency classes යනවා. එහෙමත් නැත්නම් magazines follow කරනවා. නිවස් ෆලෝ කරනවා. මේ වගේ දේවල් වලින් තමන්ගේ මේ ක්‍රිප්ටෝ ගැන තියෙන නොලෙජ් එක ප්‍රගුණ කරගෙන ට්‍රේඩ් කරන කට්ටිය තමයි ලෝකේ හුඟක් කට්ටිය ඉන්නේ. එතකොට මේ මැනුවල් ට්‍රේඩ් කියන එක සාර්ථකයි. මේ ට්‍රේඩ් වල මැනුවල් ට්‍රේඩ් කරද්දී ෆුල් ටයිම් මාකට් එකේ ඉන්න වෙනවා. එතකොට සමහර වෙලාවට කාර්යබහුල අපිට පැය 24ම මේ මාකට් එකේ ඉන්න බෑ. ඒක ප්‍රායෝගික නෑ. ඒ නිසා මේ මාකට් එකේ අපි තනියෙන් ට්‍රේඩ් කරද්දී හුඟක් රිස්ක් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ මැනුවල් ට්‍රේඩ් කරනකොට මෙන්න මේ වගේ chart ඇනලයිස් කරලා තමයි මිනිස්සු ට්‍රේඩ් කරන්නේ. එතකොට මේ chart එකේ ඔයාලා දකිනවා ඇති මේ green color, red color candles. එතකොට මේ candle වල බලන්න මේ රතු පාට candles නිර්මාණය වෙන හැම මොහොතෙම මාකට් එකේ down එකක් තියෙන්නේ.
එතකොට අපිට පුළුවන් මේ Binance එකේ තියෙනවා sell කියලා option එකක්. ඒක භාවිතා කරලා මේ down trend එකේදී හම්බ කරන්න පුළුවන්. ඒ වගේම මේ කොළපාට candles මතුවෙන හැම අවස්ථාවෙදීම market එකේ ඉහළ යෑමක් සිද්ධ වෙන්නේ. අන්න එතකොට අපිට පුළුවන් buy කියන option එක භාවිතා කරලා ලාභ ලබන්නට. එතකොට මේ market එකේ මේ chart වල කොහොමද මේ candle එකක් down යන්නේ up වෙන්නේ කියන එක analyze කරන වැඩේ තමයි අර මං කලින් කියපු classes අරවා මේවා ගිහිල්ලා බලන්නේ. ඉතින් ඕවා බලනකොට මේ තියෙන trending line indicators මේ වගේ හුඟක් දේවල් තියෙනවා. ඉතින් මේ ඔක්කොම search කරලා තමයි මොකද්ද කරන්නේ මේ market එක analyze කරලා buy sell කරලා මිනිස්සු ලාභ ලබනවා. ඉතින් හැමෝගෙම බලාපොරොත්තුව තමන්ගේ කැපිටල් එකට 10% හරි ගොඩ දාගන්න ඕනේ කියලා තමයි මේ මාකට් එකට එන්නේ. හැබැයි අපි දන්නවා ඕනම මාකට් එකක් world wide බැලුවොත් අපි හිතන්නේ නැති විදියට සමහර වෙලාවට මාකට් ඩවුන් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ඉතාමත් ප්‍රසිද්ධ රටක යම්කිසි අවස්ථාවකදී යුදමය තත්ත්වයක් හෝ බොම්බ් බ්ලාස්ට් එකක් මොනවා හරි නෙගටිව් දෙයක් ඇති වුණොත් මොකද්ද වෙන්නේ? අනිත් රටවල් වල ආර්ථිකෙත් කඩා වැටෙනවා. මේක සාමාන්‍ය දෙයක්. එතකොට මේ ක්‍රිප්ටෝ කරන්සිත් ඒ වගේ තමයි. අනිවාර්යෙන් ක්‍රිප්ටෝ කරන්සි වල මිල පහළ බැසීමක් සිද්ධ වෙනවා. නමුත් අපි මේ ට්‍රෙන්ඩින් ලයින් ඉන්ඩිකේටර්ස් ඔක්කොම බලද්දී මාකට් එක ඉහළ යනවා වගේ පෙන්නුවට මේ නිවුස් එක විනාඩි 5න් ඕනම දෙයක් මේ කරන්සි වලට කරන්න පුළුවන්. දැන් අපි බයි දාලා තියෙන ට්‍රේඩ් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් යනවා මේ නෙගටිව් නිවුස් එකක් නිසා. එතකොට මොකද්ද වෙන්නේ? අපි බය වෙනවා. අපේ ෆන්ඩ් එක මයිනස් යනවා. එතකොට තමයි මෙන්න මේ human emotion කියන එක අපේ වැඩ කරන්නේ. මොකද අපේ මුදල් අපි දාලා තියෙන ලාභයක් ගන්න. නමුත් අපි දැන් හිර වෙලා ෆන්ඩ් එක ලොස් යනවා. ඒතර හුඟක් කට්ටිය ලොස් එකේ ෆන්ඩ් එක අයින් කරනවා. හැබැයි ට්‍රේඩ් ගැන හොඳ අවබෝධයක් තියෙන කට්ටිය try කරනවා තව ෆන්ඩ් දාලා මේ ට්‍රේඩ් එක අල්ල ගන්න. හැබැයි ෆන්ඩ් නැති කෙනෙක් බලාගෙන ඉඳලම ලොස් වෙලා යනවා. මේ ෆන්ඩ් එක දාලා 110ක් ප්‍රොෆිට් ගන්න ආපු මිනිස්සයා ෆන්ඩ් එකම නැති කර ගන්නවා. ඊට පස්සේ ට්‍රේඩ් ගැන නෙගටිව් තියෙන්නේ. ආයි ට්‍රේඩ් පැත්ත පළාතටත් යන්නේ නැහැ. ඔන්න ඔය වගේ සිද්ධි තමයි හුඟක් තියෙන්නේ. ඉතින් ෆයිනලි මොකද්ද හිතන්නේ? අනේ මං 10% ප්‍රොෆිට් එකට ආවේ අන්තිමට මගේ ෆන්ඩ් එකම නැති වුණා කියලා. ඉතින් මේක නොලෙජ් තියෙන කට්ටියටත් වෙනවා නොලෙජ් නැති කට්ටියටත් මේ සිද්ධියම තමයි වෙන්නේ. නමුත් මං ඔයාලත් එක්ක අද කතා කරන්න යන්නේ මේ Binance Trade එකේ මේ ට්‍රේඩ් වැඩේ හරියටම කරන්න පුළුවන් සිස්ටම් එකක් ගැන. ඔයාට මං ඇවිල්ලා කිව්වොත් මේ ට්‍රේඩ් එක මම කරලා දෙන්නම්. ඔයාගේ Binance එක අස්සෙම මේ වැඩේ කරලා දෙන්නම්. ඔයා හැමනිතරම මේක බලන්න පුළුවන්. ඔයා නිදහසේ ඔයාගේ ජීවිතේ ගත කරන්න. මං ඔයාගේ කැපිටල් එකට 10% ප්‍රොෆිට් අරන් දෙන්නම්. හැබැයි 110යි. මට 100ට 30යි, ඔයාට 170යි. ඔයා කැමතිද? මොකද මම තමයි ට්‍රේඩ් කරන්න ආ වෙනුවෙන්. මට එතකොට ෂෙයාර් එකක් ඕනේ කියලා. එතකොට ඔයා මොකද්ද කියන්නේ? අනිවාර්යෙන් හා කියයි. මොකද හේතුව ඔයාගේ Binance එක අස්සේ මේ වැඩේ වෙන්නේ. එතකොට ඔයාගේ ෆන්ඩ් එක ඔයාගේ අතේ. මේ Binance එකේ ඔයාව හැර වෙන කාටවත් විත්ඩ්‍රෝ කරන්නත් බෑ. එතකොට ඔයා කැමති වෙනවා රයිට් මේ වැඩේ කරනවා නම් ඕකේ කියලා. ඉතින් මෙන්න මේ වගේ පැය 24ම මාකට් එක ඇනලයිස් කරලා හරි තීරණයක් ගන්න පුළුවන් human emotion නැති මේ රොබෝ තාක්ෂණයක් ගැන තමයි මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න හදන්නේ. ඒක තමයි මේ AFE bot කියලා කියන්නේ. අපි දන්නවා මේ රොබෝ තාක්ෂණයක් bot එකක් කියන්නේ අපිට වඩා හුඟක් ඇඩ්වාන්ස්. මොකද හේතුව මිනිස්සු 100 දෙනෙක් කල්පනා කරන දේ එක රොබෝ කෙනෙක්ට සරලවම කල්පනා කරන්න පුළුවන්. අතීතයේදී මොකද්ද වුනේ වර්තමානයේදී මොකද්ද වෙන්නේ කියන එක එයාට දත්ත විශ්ලේෂණය ඉතාමත් සරලයි. එතකොට මේ ට්‍රේඩ් කියන ඔප්ෂන් එක සාර්ථක කරන්න පුළුවන් එක ක්‍රියාමාර්ගයක් තමයි මේ බොට් කියන එක. ඒතර මමත් බොට් පාවිච්චි කරලා තියෙනවා. නමුත් මේ AFE බොට් තරම් බොට් එකක් මම යූස් කරලා නැහැ. ඇයි කියන එක මම ඉදිරියට ඔයාලට පැහැදිලි කරන්නම්. ඉතින් මේ බොට් එක යූස් කරලා අපිට හැකියාව තියෙනවා අපේ මේ තියෙන ස්මාර්ට්ෆෝන් එකේම මේ වැඩ කටයුතු කරගෙන යන්න. එතකොට මේ AFE බොට් එක පාවිච්චි කරනකොට තියෙන සේෆ්ටිය තමයි පළවෙනි එක අපේ මුදල් අපි බොට් එක තුලට නෙවෙයි දාන්නේ. ඒ කියන්නේ AFE කම්පැනි නෙවෙයි අපේ මුදල් ටික තියන්නේ. අපි අපේ Binance එකේ තියාගන්නේ. ඒතර බොට් එක මොකද කරන්නේ අපි වෙනුවෙන් අපේ Binance එක තුල ඇවිල්ලා ට්‍රේඩ් කරනවා. ඒ වගේම අපිට හැකියාව තියෙනවා අපේ Binance එකේ තියෙන ෆන්ඩ් එක ඕනම වෙලාවක විත්ඩ්‍රෝ කරලා ගන්න. මොකද ඒක අපේ කැමැත්ත. එතකොට මේ ෆන්ඩ් එක හයි සේෆ්. ඒ වගේම මේ බොට් එක හදලා තියෙන්නේ ක්වොන්ටිටේටිව් ට්‍රේඩ් කරන්න. අංක ගණිතමය ක්‍රමයේ යටතේ. ඒ වගේම දත්ත විශ්ලේෂණය කරන්න පුළුවන් හැකියාව වන පරිදි මේ රොබෝ තාක්ෂණය බොට් එක නිර්මාණය කරලා තියෙනවා. ඒකයි මේ ක්වොන්ටිටේටිව් කියලා කියන්නේ.
මෙයා හුඟක් කල්පනා කරලා තමයි ඩිසිෂන් එකක් ගන්නෙ. වෙල් ඩිවලොප් බොට් එකක්. ඒ වගේම පැය 24ම මෙයා වැඩ අපි වෙනුවෙන් ඉන්කම් එක ගැරන්ට්. මෙන්න මේ ඉන්කම් ගැරන්ට් කියන්න මට හේතු රාශියක් තියෙනවා. මම ඉදිරියේදී ඒ ගැන කියන්නම්. එතකොට මේ බොට් එකක් හයි කරනකොට මම කියවනේ world number 1 exchange wallet එක Binance කියලා. මේ Binance එක තුල තියෙන API management කියලා තියෙනවා. ඔතනෙන් තමයි බොට් එක අපි හයි කරන්නේ. එතකොට තියෙන restrictions තමයි මේවා. මොකද හේතුව Binance එක permission දීලා තියෙනවා. Binance එක තුලට ඇවිල්ලා ඕනම බොට් කෙනෙක්ව හයි කරන්න පුළුවන්. හැබැයි Binance එකේ තියෙන trustability එක ඒගොල්ලෝ නැති කරන්න කැමති නැහැ. බොට් එකක් ට්‍රේඩ් කරන්න හයි කරන්න පුළුවන්. එයාලට දීලා තියෙනවා සමහර restrictions. පළවෙනි එක තමයි එයාට රීඩ් කරන්න පුළුවන් බොට් කෙනෙක්ට. ස්පොට් මාර්ජින් ට්‍රේඩ් කරන්න පුළුවන්, ෆියුචර් ට්‍රේඩ් කරන්න පුළුවන්, ෆියුචර් ටු ස්පොට්, ස්පොට් ටු ෆියුචර්. Binance එක ASCII ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. හැබැයි ඒ ෆී විතරක් නෙවෙයි ඕනෑම බොට් එකකට මේ Binance එකේ තියෙන loan facility ගන්න බෑ. withdrawal ගන්න බෑ. මොකද withdrawal loan facility තියෙන්නේ අයිති එක්කෙනාට විතරයි. මේ Binance එක කාගේද? එයාට පුළුවන් මේ වැඩේ කරන්න. ඉතින් මෙච්චර සේෆ් තමයි මේ Binance එක ක්‍රියා කරන්නේ. ඒ නිසා Binance එකත් එක්ක බොට් එකක් හයි කරලා ට්‍රේඩ් කරන්න කවුරුත් බය වෙන්න ඕනේ නැහැ. මම මේ කියන්නේ ඒ ෆී විතරක් නෙවෙයි ඕනම බොට් කෙනෙක්. අපි හයි කරලා මේ ට්‍රේඩ් කරන්න පැනික් වෙන්න ඕනේ නැහැ. නමුත් මේ ඒ ෆී අයි තෝරගන්න ඕනේ කියන එක මම ඔයාලට කියන්නම්. එකක් තමයි. මෙයා හුඟක් ඉන්ටෙලිජන්ට්, semi automated, ඒ වගේම අර මං කලින් කිව්වා වගේ ඉමෝෂන්ස් නැහැ. ලයිව් ඩේටා අනුව ට්‍රේඩ් කරනවා. අනිත් එක තමයි මේ Binance එක ට්‍රේඩ් කරන්නේ ෆියුචර් ට්‍රේඩ්. ඒක තමයි ස්පෙෂල් එක. මොකද ෆියුචර් ට්‍රේඩ් කියනකොටම මිනිස්සු බයයි. ෆියුචර් ට්‍රේඩ් වල තමයි හුඟක් කට්ටිය ලොස් වෙන්නේ 90%ක්ම. නමුත් Binance එකේ ඔප්ෂන් එකක් තියෙනවා. ඔයාලා දන්නවා ඇති 2020 වෙනකොට වගේ ගෙනාපු ඔප්ෂන් එකක්. මේ hedge mode කියන ඔප්ෂන් එක. මොකද්ද මේ hedge mode කියන්නේ? එකම කරන්සියට පුළුවන් Binance වල ෆියුචර්ස් වල long short දෙකම ප්ලේස් කරන්න. buy sell දෙකම දාන්න පුළුවන්. දැන් මොකද්ද වෙන්නේ? මාකට් එක උඩට යනකොට buy profit වෙනවා. මාකට් එක පහළට කඩා වැටෙනකොට sell profit වෙනවා. එතකොට දැන් මාකට් එක උඩට ගියත් profit, පහළට කඩා වැටුණත් profit. එතකොට මොකද්ද වෙන්නේ? ඔයාගේ ෆන්ඩ් එක loss වෙන්නේ නැහැ. ඉතින් මේ බොට් එක කරන්නේ quantitative trading. quantitative trading කියන එක ඔයාලා දන්නවා. මම කලින් විග්‍රහ කරා. ඉතින් මේ quantitative trading යටතේ මේ බොට් එක කරන්නේ පොඩි profits එනකොට ඒ ඔක්කොම එයා future trade වල එකතු කරලා අපිට spot එකට දෙනවා. මාසෙට 10%ක් අවමය දෙනවා profit එක. 30%ක් આવුත් බෝනස් කියලා හිතන්න. ඉතින් මේ බොට් එක පැය 24ම දවස් 365ම වැඩ. ඉතින් මේක අඩු මිලට ඔයාට මේක මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ බොට් එකක් අපි පර්චේස් කරනවා නම් අපිට පර්චේසින් කොස්ට් එකක් යනවා මාස 6කට නම් $60යි. අවුරුද්දට නම් $100ක් විතරයි යන්නේ. මොකද අවුරුද්දට ගත්තොත් $120ක් වෙන්න එපයි. නමුත් $100යි යන්නේ. එතකොට මේම මිලදී ගත්ත බොට් එක අපි වෙනුවෙන් මොකද කරන්නේ? අපේ Binance එක තුල ඇවිල්ලා API බයින් කිරීම තුලින් අපිට හැම තප්පරේම ට්‍රේඩ් කරලා දෙනවා. එතකොට කොහෙද ට්‍රේඩ් කරන්නේ? අපේ Binance එකේ අපේ තියෙන ෆන්ඩ් එක. එතකොට යා ට්‍රේඩ් කරන්නේ ෆියුචර්ස් වල, hedge mode වල. එතකොට මේ බොට් එක පොඩි profits අරන් ෆියුචර්ස් වල තියාගෙන අපිට ස්පොට් එකට ට්‍රාන්ස්ෆර් කරලා දෙනවා. අර මම කලින් කිව්වා වගේ මාසෙට අවමිය 10%යි 130යි අතර ගන්න පුළුවන්. ඉතින් මේ බොට් එක ඔෆර් කරනවා. හම්බෙන profit එකෙන් 30% බොට්ට දෙන්න ඕනේ. ඒක fuel fee එකක් වශයෙන් ගන්නවා. ඒතර මෙතන ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා. මොකද Binance එක ASCII profit වෙන්නේ. Binance එකේ ෆියුචර්ස් වල ඉඳන් ස්පොට් එකට මේ profit එක යවන්නේ. හැබැයි Binance එකෙන් ෆන්ඩ් එක එළියට ගන්න බෑ. මෙයාගේ 130. ඒ නිසා ඔයා කරන්න ඕන දේ තමයි ඔයා Binance එකේ $150ක් දාලා ට්‍රේඩ් කරන කෙනෙක් නම් $15ක් විතර තියන්න බොට් එක තුල. එතකොට මේ බොට් එක මොකද්ද කරන්නේ? Binance තුල ට්‍රේඩ් කරද්දී එන profit එකෙන් එයා future to spot transfer කරනකොට එතන එයාට තියෙන 100% එයා මොකද්ද කරන්නේ? මෙතනින් මේ බොට් එකේ තියෙන ගාණෙන් අඩු කරගන්නවා. මෙන්න මේ ආකාරයෙන් තමයි මේ ට්‍රේඩ් ඇක්ටිවිටි එක යන්නේ. එතකොට මේ ට්‍රේඩ් එකක් සරලව ගත්තොත් අපේ Binance එකේ ෆියුචර්ස් වල අපි හිතමුකෝ $1000ක් දාලා ට්‍රේඩ් කරනවායි කියලා. එතකොට මෙයා hedge mode එකේ වැඩ කරනවා. එතකොට එකම කරන්සියට තමයි buy sell දාන්නේ. මෙයා තෝරගන්නේ BNB කරන්සිය විතරයි. මොකද BNB කරන්සිය කියන්නේ එකක් යම්කිසි ස්ටේබල් ගතියක් තියෙනවා. අනිත් එක තමයි Binance coin එකක්.
අනිත් එක තමයි පොඩි ලොට් එකකට ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් කරන්සියක්. ඒ නිසා BNB කරන්සිය විතරමයි මෙයා තෝරගන්නේ. එතකොට මොකද්ද කරන්නේ මේ H mode එකේ long short buy sell දෙකම ප්ලේස් කරනවා. එතකොට උඩට යනකොට buy profit වෙනවා sell එක average කරනවා. ඒ වගේම මාකට් එක down trend යද්දී sell profit කරනවා buy එක average කරලා දෙනවා. ඉතින් මේ ආකාරයෙන් මේ buy sell එක profit කර කර දෙනවා. ඒ විතරක් නෙවෙයි මේ බලන්න මේ මාජින් එක. මොකද buy sell දෙකටම අපි ප්ලේස් කරන නිසා මේ ෆියුචර්ස් වල තියෙන මේ ලික්විඩේෂන් කියන amount එක හුඟක් ඈත් වෙනවා. මොකද හේතුව buy sell දෙකටම මාජින් දාලා තියෙනවා. එතකොට ලික්විඩේට් වෙන්නේ නැහැ. ලික්විඩේට් කියන්නේ loss යන්නේ නැහැ. loss කියන්නේ total fund loss එකක් යන්නේ නැහැ. දැන් මෙතනදී බැලුවොත් BNB price එක 581යි. හැබැයි ලික්විඩේට් price එක 90යි. Bitcoin එකේ price එකක් වෙලා තියෙනවා ලික්විඩේට් price එක. ඉතින් එතනට ඇවිල්ලා මේ කරන්සිය වදින්නේ නැහැ කීයටවත් අවුරුදු ගාණක් යයි. එතකොට අපි හම්බ කරලා අපේ මුදල් තවත් ප්‍රගුණ වෙලා ඇති. එතකොට තවත් ඉස්සරහට තමයි අපේ ලික්විඩේට් එක යන්නේ මිසක් ආපස්සට එන්නේ නැහැ. ඒ වගේම තමයි මම ඔයාලට කිව්වා ප්‍රොෆිට් යන එක ඉෂුව එකක් නැහැ. උඩට හෝ පහළට මාකට් එක යන්න පුළුවන්. එතකොට උඩට ගියොත් buy profit පහළට આવොත් sell profit. හැබැයි floating loss යනවා opposite trade එක. උදාහරණයක් වශයෙන් down trend එකක් આવොත් sell profit වෙනවා. හැබැයි buy එක average කරන්න ඕනේ. මෙන්න මේ average කරන්නේ නිකන් නෙවෙයි මේ bot එක. එකක් අපි දෙන trading strategy බලනවා. මම bot use කරපු නිසා දන්නවා. හුඟක් bot වැඩ කරන්නේ අපි දෙන trading strategies වලට පමණයි. හැබැයි මේ bot එක work කරනවා එකක් මේ RSI එක බලනවා. overbought oversold එක බලනවා. ඒ විතරක් නෙවෙයි market crash එක analyze කරනවා. උදාහරණයක් වශයෙන් දැන් යන 1 minute candle එක කලින් ගිය 1 minute candle එකට වඩා 0.2ක් නම් 100ට එයා හිතනවා market crash එකක් කියලා. එයා average කරන්නේ නැහැ. පහළට යන sell එක විතරක් profit කරගෙන දීගෙන එනවා buy එක average කරන්නේ නැහැ. ඒ වගේම මේ master close කියන එකක් මෙයා use කරනවා. ඒ කියන්නේ අපේ ෆන්ඩ් එකට සමස්තයක් වශයෙන් අපි profit නම් ඩොලර් 5ක් profit කියලා හිතමුකෝ. එතකොට දැන් ඩොලර් 3ක් අපේ ට්‍රේඩ් දෙකේම loss එක යනවා නම් එයා මොකද්ද කරන්නේ? loss එකකින් මේ ෆන්ඩ් එක අයින් කරලා දානවා. දාලා ඔතනදී අලුත් ට්‍රේඩ් එකක් ගන්නවා. හැම වෙලාවෙම එයා මාකට් ඇනලයිස් කරලා රිස්ක් එකකින් අපිව මුදවනවා. ඉතින් මේ ආකාරයෙන් ඩොලර් 1000ක් දාන කෙනෙක්ට 100ට 10ක ප්‍රොෆිට් එකක් ගත්තොත් මාසෙට යාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඩොලර් 100ක්. මාස 6කට ගත්තොත් 600යි, අවුරුද්දකට ගත්තොත් 1200යි. ඉතින් ඊළඟ අවුරුද්දේ තව ඩොලර් 100ක් දීලා ආය බොට් එක රිනෝ කරත් ඊළඟ අවුරුද්දෙත් මේ ඩොලර් 1200 ගන්න පුළුවන්. එයාගේ ෆන්ඩ් එක ස්පොට් එකේ 1000 කොහොම තියාගෙන. මම මේ කතා කරන්නේ ප්‍රොෆිට් එක විතරක්. ඉතින් ඔයාට හැකියාවක් තියෙනවා නම් තව ඔප්ෂන් එකකට යන්න පුළුවන්. මොකද්ද මේක තමයි හොඳම ඔප්ෂන් එක. අපිට හැබැයි කැපිටල් කැපැසිටිය තියෙන්න ඕනේ. මොකද්ද? කම්පවුන්ඩින් කියලා කියනවා. ඕනම දෙයක ඒ කියන්නේ අපේ එන ප්‍රොෆිට් එක රීඉන්වෙස්ට් කරන්න. මම එක්සැම්පල් කියන්නම්. දැන් 1000ක් අපි කැපිටල් එකක් දානවා. මාසය අන්තිමට 1100ක් එනවා. මොකද මාසෙට 100ක් එනවානේ ප්‍රොෆිට් එක 10%. එතකොට next month මොකද්ද කරන්නේ? ඔය 1100ම ඩිපොසිට් කරනවා. එතකොට ප්‍රොෆිට් එක 110යි. දැන් කලින් මාසේ 100යි, දෙවෙනි මාසේ 110යි. දැන් කැපිටල් එක කොච්චරද තියෙන්නේ? 1210ක්. තුන්වෙනි මාසේ. මෙන්න මේ විදියට එන ප්‍රොෆිට් එක ඇකියුමුලේෂන් එක රීඩිපොසිට් කර කර අපි ගියොත් ඉයර් එන්ඩ් එකේදී 3138ක් වෙනවා. ඒ කියන්නේ 1000ක් අපි ඩිපොසිට් කරනකොට 3000ක් වෙනවා. ඒ කියන්නේ එකට 3ක් ප්‍රොෆිට් එක අපිට කන්වර්ට් වෙනවා. දැන් මේක දෙවෙනි අවුරුද්දට 3000 ගෙනිච්චොත් එතකොට අවුරුද්දේ අවසානයේදී මේ ලොජික් එක අනුව 9000 පන්නනවා. ඒ 9000 අපි තුන්වෙනි අවුරුද්දේ ඩිපොසිට් එකක් විදියට ගත්තොත් 29000 පන්නනවා සාමාන්‍යයෙන්. ඒ 29000 හතරවෙනි අවුරුද්දේ මුලට ගත්තොත් මේක 92000 බවට පරිවර්තනය වෙලා 92000 පස්වෙනි අවුරුද්දේ මුලට ගත්තොත් අපි ඩිපොසිට් එකක් හැටියට 2,90,383ක් වෙනවා අවුරුදු 5ක් අවසානයේදී. ඉතින් මේක රියල් සංඛ්‍යාවක්. ඔයා ඕන්න චෙක් කරලා බලන්න. හදලා බලන්න. ඉතින් මම කියන්නේ හැම වෙලාවෙම අපිට හැකියාව තියෙනවා නම් මේ කම්පවුන්ඩින් එක කරන්න ඕනේ. මම කියන්නේ මේ ඩොලර් 1000ක්ම කරන්න කියලා. ඔයාට හැකියාව තියෙනවා නම් ඩොලර් 500ක් කරන්න. නෑ මට ඒකත් නෑ කිව්වොත් ඩොලර් 300ක් හරි කරන්න. කම්පවුන්ඩින්. ඩොලර් 300ක් කම්පවුන්ඩ් කරත් ලක්ෂයක් එනවා අවුරුදු 5ක් යද්දී.
ඉතින් මේ කම්පවුන්ඩින් කරලා ඔයාට කැමති වෙලාවක කැමති තැනකින් මේ ෆන්ඩ් එක අයින් කරගන්න පුළුවන්. කම්පවුන්ඩින් කරා කියලා ලොකු ඉෂුව එකක් නැහැ. ඒ නිසා ඔයාට කැපැසිටිය තියෙනවා නම් ওই වැඩේ කරන්න. ඉතින් මේක තමයි මේ බොට් එකේ තියෙන පැසිව් ඉන්කම් පැත්ත. ඉතින් ඔයාට මේ පැසිව් ඉන්කම් එක මේ බොට් එක හරහා ලයිෆ් එකේ භුක්ති විඳින්න පුළුවන්. එවනම් මම ඊළඟට ඔයාත් එක්ක කතා කරන මාතෘකාව තමයි මේ බොට් එක ඔයා යූස් කරලා ඕකේ නම් මේක රෙකමන්ඩ් කිරීම තුලින් ඔයාට ලැබෙන බෙනිෆිට් එක. ඉතින් මේ බොට් එක යූස් කිරීම තුලින් ඔයාට පුළුවන් කොන්ෆිඩන්ට් නම් රෙකමන්ඩ් කරන්න. මේ රෙකමන්ඩ් කිරීමෙන් එන ඉන්කම් එක තමයි මේ ඇක්ටිව් ඉන්කම් කියලා කියන්නේ. ඉතින් මේ ඇක්ටිව් ඉන්කම් වර්ග තියෙනවා 6ක්. ඒකේ එකක් තමයි ඩිරෙක්ට් රෙෆරල් බෝනස්. 2 ඉන්ඩිරෙක්ට් රෙෆරල් බෝනස්, 3 ලොයල්ටි ෂෙයා, 4 බොට් රිනුවල් බෝනස්, 5 ඩ්‍රොප්ලට් බෝනස්, 6 ග්ලෝබල් පූල් බෝනස්. මේ වගේ ඉන්කම් 6ක් ගන්න පුළුවන් මේ බොට් එක ප්‍රොමෝට් කිරීම තුලින්. මොකද ලෝකයේ තියෙන හොඳම බිස්නස් ප්‍රොමෝෂන් මෙතඩ් එක තමයි ඩිරෙක්ට් මාකටිං. මොකද ඩිරෙක්ට් මාකටිං වල තියෙන ස්පෙෂල් දේ තමයි use and recommend. අපි පාවිච්චි කරනවා බොට් එක, අපිට කොන්ෆිඩන්ට් නම් අපි ෂෙයා කරනවා. ඒ මවුත් වර්ඩ් එකට තියෙන පවර් එක වැඩි. මොකද එක්ස්පීරියන්ස් එකත් එක්ක කියන්නේ. ඒ නිසා මෙන්න මේ බොට් එකත් ඩිරෙක්ට් මාකටිං කන්සෙප්ට් එක යටතේ අපි අතරට යවලා තියෙනවා. අපිට හැකියාව තියෙනවා මේක ප්‍රොමෝට් කිරීම තුලින් ජීවිතේ ගොඩ යන්න. එතකොට දැන් ඔයා ගත්තා වගේ අපි මෙතනින් යාට අපි හිතමු බොට් එකක් ගන්න අවුරුද්දක බොට් එකක් කියලා. මොකද 100ක් කියනකොට 100ට ගාන හදන එක ලේසි. දැන් අපි හිතමු ඔයා බොට් එක යූස් කරනවා, ඔයාට කොන්ෆිඩන්ට්, ඔයා තව කෙනෙක්ට රෙකමන්ඩ් කරනවා. රෙකමන්ඩ් කරද්දී එයා ඩොලර් 100ක බොට් එකක් ගන්නවා. 120ක් ඔයාට. එතකොට ඩොලර් 20ක් ඔයාට හම්බ වෙනවා එයාගෙන්. ඒ වගේම තවත් කෙනෙක්ව ඉන්ට්‍රොඩියුස් කරනවා. එයාගෙන් බොට් එක 100 එකක් ගත්තොත් ඩොලර් 20යි. තව කෙනෙක් ඉන්ට්‍රොඩියුස් කරනවා ඒත් ඩොලර් 20ක් හම්බ වෙනවා. මේ ආකාරයෙන් ඔයාට පුළුවන් ඩිරෙක්ට් ඉන්ට්‍රොඩියුස් කරන්න. එතකොට ඩොලර් 100 බොට් එකක් නම් ඩොලර් 20යි. ඩොලර් 60ක බොට් එකක් නම් මාස 6 බොට් එකක් නම් ඔයාට ඩොලර් 12ක් හම්බ වෙනවා. 120ක්. ඊළඟ එක තමයි දැන් ඔයා ඉන්ට්‍රොඩියුස් කරා කෙනෙක්ව හරි ඔයාට හම්බ වුණා. නමුත් දැන් A කියන එක්කෙනා මොකද කරන්නේ? B කියන එක්කෙනාට මේ බොට් එක ප්‍රොමෝට් කරනවා. එතකොට ඔයාට මේ B කියන පුද්ගලයාගෙන් එනවා 100ට 2ක්. ඒ කියන්නේ ඩොලර් 2ක් එනවා. ඒ වගේම B කියන එක්කෙනා C කියන එක්කෙනාට බොට් එක ඉන්ට්‍රොඩියුස් කරොත් ඔයාට 100ට 1ක් එනවා. මේ ආකාරයෙන් ලෙවල් 3කට ඔයාට ඉන්කම් එක දෙනවා. C කියන එක්කෙනා D කියන එක්කෙනාට බොට් එක ප්‍රොමෝට් කරාට මේ ඔයාට කිසිම බෙනිෆිට් එකක් එන්නේ නැහැ. නමුත් මේ කම්පැනිට උමනාව තියෙනවා. මෙතනින් එහාටත් ඔයාට මේ බොට් ඇක්ටිවේෂන් එකකින් බෙනිෆිට් දෙන්න ඕනේ කියලා මේ බොට් කම්පැනිය මොකද්ද කරන්නේ? ලොයල්ටි ෂෙයා කියන ඔප්ෂන් එකක් මෙයාලා ක්‍රියේට් කරනවා. මේ ලොයල්ටි ෂෙයා එක දෙන්නේ 100% අපේ රෑන්ක් එක මත. එතකොට අපිට මේකේ ඇක්ටිව් මෙම්බර් කෙනෙක් හැටියට රෑන්ක් එකකට ආවනම් අපිට මේ බෙනිෆිට් එක ගන්න පුළුවන්. ඉතින් මේ කම්පැනි රෑන්ක් එක දෙන්නෙත් ඉතාමත් සරල තැනකට ගේනවා මේක. දැන් උදාහරණයක් වශයෙන් මම ඔයාලට කිව්වා. දැන් අපි ඉන්නවා අපේ මේ ඩිරෙක්ට් සෙකන්ඩ් ලෙවල් තර්ඩ් ලෙවල්. මේගොල්ලන්ගෙන් අපිට හම්බුනේ කීයද? ඩොලර් 20යි 2යි 1යි. අපි කලින් බැලුවා. ඩිරෙක්ට් and ඉන්ඩිරෙක්ට් බෝනස්. හැබැයි මේ හැම කෙනාම රෙජිස්ටර් කරද්දී මේ A ටීම් B ටීම් කියලා left right කියලා තමයි රෙජිස්ටර් වෙන්නේ. එතකොට දැන් රෙජිස්ට්‍රේෂන් එක වෙලාවේදී මේක දෙන්නේ මේක බයිනරි ප්ලෑන් එකකට නෙවෙයි. නැත්තම් මේ ටීම් බලනකොටම මිනිස්සු බය වෙනවා. මේක බයිනරි ප්ලෑන් එකක්ද කියලා නෑ. මේක 100% බයිනරි ප්ලෑන් එකක් නෙවෙයි. මේ දේ කරන්නේ එයාව රෑන්ක් කරවන්න පොයින්ට් හදන එක විතරයි. ඔයා left right මේ බොට් ඇක්ටිවේෂන් කරාට ඔයාට ගෙවන්නේ නෑ. දැන් බලන්න ඔයාගේ left පැත්තේ 3 දෙනෙක් ඉන්නවා. එතකොට එක්කෙනෙක් 100 බොට් එකක් ගත්තොත් 3 දෙනා 300ක් පොයින්ට් එක අරන් තියෙනවා. රයිට් සයිඩ් එකෙත් එහෙමයි. ඒ කියන්නේ අපේ බොට් වැලියු සමානයි පොයින්ට් එකට. ඩොලර් 100 බොට් එකක් නම් පොයින්ට් 100යි, ඩොලර් 60 බොට් එකක් නම් පොයින්ට් 60යි. දැන් එතකොට ඔක්කොම ඩොලර් 100 බොට් කියලා හිතමු. දැන් මේගොල්ලන්ගෙන් මට පොයින්ට් එක හම්බ වුණා.
දැන් අර කලින් කතා කරා වගේ ලෙවල් 3න් එහා යනවා. එක එක්කෙනා මේක ඉන්ට්‍රොඩියුස් කරගෙන බොට් එක ප්‍රොමෝට් කරගෙන යනවා. මෙයාලගේ මට බෙනිෆිට්ස් නැහැ. මොකද ලෙවල් 3කටනේ බෙනිෆිට් එක දෙන්නේ. හැබැයි මෙයාලා පර්චේස් කරලා තියෙනනේ බොට් එක. ඒ පොයින්ට් එක මට ඇඩ් කරනවා. එතන මේ දෙන්නගේ පොයින්ට් 200ක් ඇඩ් වුණා. තව 5 දෙනෙක් එනවා. එයාලගෙත් පොයින්ට් එක අපිට ඇඩ් වෙනවා. ඒ වගේම B සයිඩ් එකේ එක්කෙනෙක් එනවා. එයාගේ පොයින්ට් එකත් ඇඩ් වෙනවා. ඒ වගේ තව 6 දෙනෙක් B සයිඩ් එකේ එනවා. එයාලගේ පොයින්ට් එකත් අපිට ඇඩ් වෙනවා. මේ ආකාරයෙන් left and right අවමය පොයින්ට් 1000ක් තිබ්බොත් අපි මේ කම්පැනියේ ජූනියර් ලීඩර් වෙනවා. මෙන්න මෙතනින් එහාට තමයි බෙනිෆිට් එක මැක්සිමම් ලැබෙන්නේ. දැන් හිතන්න ඔයා ජූනියර් ලීඩර් කෙනෙක්. එතකොට මොකද කම්පැනිය කරන්නේ? ඔයාට එතනින් එහාට බොට් ඇක්ටිවේෂන් එකක් ගියොත් දැන් හිතන්න මේ බොට් ඇක්ටිවේෂන් එක මගේ 8 වෙනි ලෙවල් එකේ කෙනෙක් බොට් ඇක්ටිව් කරන්නේ. හැබැයි මට ඩොලර් 7ක් දෙනවා 107ක් දෙනවා. එතකොට හිතන්න දැන් මං ජූනියර් ලීඩර් නම් මට ලෙවල් අදාළ වෙන්නේ නැහැ. මට හැම බොට් ඇක්ටිවේෂන් එකෙදීම 107ක් ගෙවනවා. ඒ කියන්නේ ඩොලර් 100ක බොට් එකක් නම් ඩොලර් 7යි ඩොලර් 60 බොට් එකක් නම් ඩොලර් 4.2ක් මට ගෙවනවා. ඒ ආකාරයෙන් අපේ ලෙවල් එක තුල මං ලීඩර් කෙනෙක් ජූනියර් ලීඩර් වුණායින් පස්සේ බොට් එකක් ඇක්ටිව් වුණොත් මට හිමි 3 වෙනි ලෙවල් එකකින් ඩොලර් 1යිනේ. නමුත් මම ජූනියර් ලීඩර් නිසා ඒ ඩොලර් 1යි මට හිමි ඩොලර් 7යි ඩොලර් 8ක් හම්බ වෙනවා. දැන් අපි ගත්තොත් B ටීම් එකේ ටෝටල් පොයින්ට් එක 1200යි. මේක බයිනරි ප්ලෑන් නම් වැඩි පැත්ත B ටීම්. එහෙම නම් ඒකේ කවදාවත් ගෙවන්නේ නැහැ. අපි හිතමු B ටීම් එකේම තමයි බොට් යන්නේ. ඒත් මට ඩොලර් 7ක් ගෙවනවා. ඒ ආකාරයෙන් මගේ left and right point 2500 වුණොත් මම මේ කම්පැනියේ ලීඩර් රෑන්ක් එක ගන්නවා. එතකොට මට 6ක් බොට් ඇක්ටිවේෂන් වල දෙනවා. මොකද හේතුව මගේ යටතේ ඉන්න තවත් පාර්ශවයක් ඉන්නවා. එයාලා ජූනියර් ලීඩර් රෑන්ක් එකේ ඉන්නේ. එයාලට දෙන්න එපයි බෙනිෆිට් එක. සෝ මට දැන් 6ක් දෙනවා. මේ ආකාරයෙන් අපිට එක එක රෑන්ක් වලට ලැබෙන බෙනිෆිට් තමයි මේ. එතකොට රෑන්ක් එක ඩිපෙන්ඩ් වෙන්නේ ජූනියර් ලීඩර් වෙන්න පොයින්ට්ස් 1000යි, ලීඩර් වෙන්න 2500යි, ලයිෆ් ලීඩර් වෙන්න 7000යි, ඇචීවර් වෙන්න 20000යි, නැෂනල් ඇචීවර් වෙන්න 70000යි. මෙතනදී ඔයාලා දකින්න ඇති දැන් මේ ඇචීවර් වෙන්න නම් තමන්ගේ පහළ ලයිෆ් ලීඩර් left right ටීම් වල එක එක්කෙනා හරි ඉන්න ඕනේ. එහෙමත් නැද්ද ලීඩර්ලා දෙන්න හරි ඉන්න ඕනේ. මෙන්න මේ වගේ පොඩි කන්ඩිෂන් එකකුත් තියෙනවා. ඒ නිසා මේකේ යන්න ඕන බිස්නස් ප්ලෑන් එකක් තියෙනවා. වර්ක් කරන්න ඕන ප්ලෑන් එකක් තියෙනවා. ඒක ඔයාගේ ලීඩර් ඔයාට කියලා දෙයි. ඉතින් හරි සරලව යන්න පුළුවන් පළවෙනි ස්ටෙප් එක තියලා අපිව ගොඩ දාන ප්ලෑන් එකක් තමයි මේ FE බොට් සමාගම අපිට දෙන්නේ. මොකද left and right බොට් ඇක්ටිවේෂන් 10 ගිය ගමන් අපි පළවෙනි රෑන්ක් එකට එනවා. එතනින් එහාට අපි ස්ටේබල්. මොකද එතනින් එහාට පහළ කෙනා පළවෙනි රෑන්ක් එකට එනකොට අපි දෙවෙනි රෑන්ක් එකට ඔටෝ යනවනේ. ඉතින් මේ ආකාරයෙන් මේ එක එක ලීඩර්ෂිප් වලට දෙන ගණන් තමයි මම මෙතනට දාලා තියෙන්නේ. 107ක් 106 5 4 3 බොට් ඇක්ටිවේෂන් වලින් ලැබෙන ගාන. මොකද අපි නැෂනල් ඇචීවර් වුණා කියලා හිතන්නකෝ. 103ක් කියන්නේ අපේ ලොකු ටීම් එකක් ඉන්නවා. එතකොට බොට් ඇක්ටිවේෂන් 100ක් යනකොට 300ක් අපිට ප්‍රොෆිට්. ඉතින් මේ ආකාරයෙන් ඊළඟ රෑන්ක්ස් වලට ඒ කියන්නේ 6 වෙනි රෑන්ක් එකේ ඉඳන් 10 වෙනි රෑන්ක් එක වෙනකන් 102 අපිට බොට් ඇක්ටිවේෂන් වල දෙනවා. මේක තමයි ලොයල්ටි ෂෙයා බෝනස් එක. ඉතින් ඊළඟ එක තමයි මේ බොට් රිනුවල් බෝනස් කියලා කියන්නේ. එතකොට මේ බොට් රිනුවල් බෝනස් කියන්නේ අපි දන්නවා මාස 6කට ගත්තොත් නැත්නම් අවුරුද්දට බොට් එකක් ගත්තත් මිනිස්සු රිනිව් කරනවා. මොකද හේතුව එයාලා බයිනෑන්ස් එකත් එක්ක ෆික්ස් කරලා තියෙනවා බොට් එක. ඉතින් බයිනෑන්ස් එකේ බෙනිෆිට් එක ගන්න නම් එයා රිනිව් කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ටීම් හදපු කෙනෙක් නම් එයාගේ යටතේ තියෙන කමිෂන්ස් ටික ආයෙ යට එන්න නම් බොට් රිනිව් කරන්න ඕනේ. ඒක ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් ඕන එකක් වෙන්න පුළුවන්. ලොයල්ටි ෂෙයා වෙන්න පුළුවන්. ඒ වගේම එයාගේ යටතේ ඉන්න කට්ටිය බොට් රිනිව් කරනකොට බෙනිෆිට් එක ගන්නත් එයා බොට් රිනිව් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම බොට් රිනිවේෂන් එකේදී ආයෙ පොයින්ට් ඇඩ් වෙනවා. ඉතින් ඒක ගන්නත් බොට් රිනිව් කරලා තියෙන්න ඕනේ. ඉතින් මේ හැමදේම නිසා හැමෝම බොට් එක රිනිව් කරනවා. හැබැයි කලින් නම් ඔයාට 20යි 2යි 1යි හම්බ වුණේ. නමුත් දැන් ඔයා කාලයක් ගිය නිසා ඔයා අඩුම රෑන්ක් 4 වෙනි එකට හරි එනවා ඇචීවර් රෑන්ක් එකට හරි. මොකද මේක රෑන්ක් එක හරි සරලව තියලා තියෙන්නේ. ඒතර මොකද්ද වෙන්නේ? මේ බොට් රිනෝවේෂන් එකේදී
ඔයා ඇචීව රෑන්ක් එකේ ඉන්නවා නම් ඔයාට 104ක් එක්ස්ට්‍රා හම්බ වෙනවා. ඒ කියන්නේ කලින් ඩොලර් 20ක් හම්බුන තැන ඔයාට 24ක් හම්බ වෙනවා. කලින් ඩොලර් 2ක් හම්බුන තැන ඔයාට දැන් 6ක් හම්බ වෙනවා. තුන්වෙනි ලෙවල් කෙනාගෙන් ඔයාට 101යි හම්බුනේ. දැන් තව 4ක් එක්ක 5ක් හම්බ වෙනවා. ඒ වගේම තමයි දැන් ඔයාගේ යටතේ අනිත් කට්ටිය. ඒ කියන්නේ මේ ලෙවල් 3න් එහා කට්ටිය බොට් රිනෝවේෂන් කරද්දී ඔයාට මේ හැම කෙනාගෙම ඩොලර් 4 හම්බ වෙනවා. මොකද ඔයාගේ රෑන්ක් එක අනුව. ඒ වගේම මේ හැම දෙනාගෙම පොයින්ට් ඇඩ් වෙනවා. ඉතින් මේ හැම කෙනාම අනිවාර්යෙන්ම මේ බොට් රිනිව් කරනවා. එතකොට ඔයාට මේ බෙනිෆිට් එක ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි මේ තියෙන්නේ ඩ්‍රොප්ලට් බෝනස්. ඩ්‍රොප්ලට් බෝනස් කියන්නේ දැන් තමන් කෙනෙක්ව ඉන්ට්‍රොඩියුස් කරා. එයා මොකද්ද කරන්නේ? ඩොලර් 1000ක් දාලා ට්‍රේඩ් කරනවා. ඩොලර් 100ක් ප්‍රොෆිට් ගත්තී. ෆුවල් ෆී 30% බොට්ට ගෙවනවා. මතකයි වෙන්නේ නැති මං කලින්ම කිව්වා. එතකොට මේ 30% කියන්නේ $30 නේ. ඒකෙන් ඩොලර් 20ක් කම්පැනි තියාගෙන ඩොලර් 10ක් අපි අතර බෙදනවා. ඒකෙන් 7ක්ම මට ඩිරෙක්ට් කෙනාගෙන් හම්බ වෙනවා. එයා 100ක් ප්‍රොෆිට් වෙනකොට මට ඩොලර් 7යි. මේ දෙන්නගේම එම මගේ ඩිරෙක්ට් ඉන්ට්‍රොඩියුස්. දැන් මේ කට්ටිය ඉන්ට්‍රොඩියුස් කරන කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ මගේ සෙකන්ඩ් ලෙවල්. මෙයාලගෙන් මට හම්බ වෙනවා 100ට එකක්. ඒකනම් 100ක් ප්‍රොෆිට් වෙද්දි මට ඩොලර් එකක් හම්බ වෙනවා. ඒ වගේම මගෙත් එක්ක මේ බොට් ඇක්ටිවේෂන් කරපු හැම කෙනාම ට්‍රේඩ් කරනවා. මේ හැම කෙනාගේම මට බෙනිෆිට් එක දෙන්න ඕන නිසා මම ජූනියර් රෑන්ක් හිටියොත් ඇති. මේ හැම කෙනාගෙම 100.2ක් මට බෙනිෆිට් එක දෙනවා. මේ ඩ්‍රොප්ලට් බෝනස් හැටියට. ඉතින් මං ඕනම රෑන්ක් එකක හිටියත් මට 100.2ක් මේ හැම කෙනාගේම ට්‍රේඩ් වලින් හම්බ වෙනවා. ඉතින් අන්තිම බෝනස් එක තමයි ග්ලෝබල් පූල් බෝනස්. ග්ලෝබල් පූල් බෝනස් කියන්නේ කම්පනිය මේ වෙනකොටත් වර්ල්ඩ් වයිඩ් මේ බොට් ඇක්ටිවේෂන්ස් කරනවා. ලංකාව, ඉන්දියාව, පාකිස්තාන්, බංග්ලාදේශ්, ඒ වගේම කැනඩා, මැලේසියා මේ හැම රටකම. එතකොට දැන් මෙච්චර වෙලා අපිට බෙනිෆිට් ආවේ අපේ යටතේ ඉන්න ටීම් එකෙන්. හැබැයි මේ බෙනිෆිට් එක එන්නේ වර්ල්ඩ් වයිඩ් යන බොට් ඇක්ටිවේෂන් වලින්. අපි මේ කම්පැනි 6 වෙනි රෑන්ක් එකට ඇවිල්ලා තිබ්බොත් ඇති. 6 වෙනි රෑන්ක් එක කෙනාට මේ බොට් ඇක්ටිවේෂන් වලින් 0.1% ගෙවනවා. ඒ වගේම 7 වෙනි රෑන්ක් කෙනාට 0.2, ඒ වගේම 8 වෙනි රෑන්ක් කෙනාට 0.25, 9 වෙනි රෑන්ක් කෙනාට 0.5, අන්තිම ප්‍රෙසිඩන්ට් රෑන්ක් කෙනාට 1% ගෙවනවා. ඉතින් මේ ඔක්කොම අපි බොට් යූස් කරලා ෂෙයා කරොතින් අපිට ලැබෙන බෙනිෆිට් එක. ඉතින් මේ බොට් එක 100% වර්ක් කරන බොට් එකක්. හෙජ් මෝඩ් එකේ වැඩ කරන නිසා මාකට් එක කොයි පැත්තට ගියත් ප්‍රොෆිට් කරන්න පුළුවන් බොට් එකක්. ඒ වගේම තමයි ඔයාට හැකියාව තියෙනවා තමන්ගේම බයිනෑන්ස් එකේ තියාගෙන මේ ට්‍රේඩ් එක කරන්න. එහෙමනම් ඔයාට මේ ඔප්ෂන් එක දුන්න කෙනාට ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙන්න. මොකද අද ඔයාව එයා සිලෙක්ට් කරගෙන තියෙනවා එයා ගත්ත බෙනිෆිට් එක ඔයාටත් දෙන්න ඕනේ කියලා. ඉතින් මේ බෙනිෆිට් එක ගැන ඔයා ජස්ට් කල්පනා කරන්න. ඉක්මනින් ඇනලයිස් කරන්න. මම නම් කියන්නේ පැය 24ක් ඇතුළත ඔයාගේ ඩිසිෂන් එක ගන්න. මොකද හේතුව අපි 1000ක් බැඩ රාජකාරී තියෙන මිනිස්සු. අපිට ඒ වැඩත් එක්ක සමහර වෙලාවට මේ දැන් අපි කතා කරන දේ අමතක වෙන්න පුළුවන්. ඉන්ට්‍රස්ට් එක අඩු වෙන්න පුළුවන්. එතකොට ඔයාට වෙන්නේ ඔයාට තියෙන ඔප්ෂන් එකක් නැති වෙනවා. මොකද අපි මේ වැඩේ කරත් නැතත් AFI බොට් සමාගම ඉදිරියටම යනවා. අනිත් එක තමයි මේ AFI බොට් එක තමයි හෙජ් මෝඩ් එකේ RSI මාකට් ක්‍රෑෂ් මේ ඔක්කොම ඇනලයිස් කරන්න පුළුවන් බොට් එකක්. වර්ල්ඩ් නම්බර් 1 බොට් එක. ඉතින් මේ ඔප්ෂන් එක ඔයාට ලැබිලා තියෙනවා. ඉතින් ඔයා මේ ගමන පටන් ගන්න. පොඩියට හරි පටන් ගන්න. බොට් ඇක්ටිවේෂන් කරගෙන ඔයා ඉක්මනින්ම ඔය ගමනට වත් ජොයින් වෙන්න. අපි හැමෝම එකතු වෙලා අපේ ජීවිතේ ජය ගමු. ඉතින් මං හිතන්නේ ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති. මොකද්ද මේ AFE bot and Binance trade කියන්නේ කියන එක. ඒ වගේම තමයි ඔයාට තියෙන්න පුළුවන් ඩවුට් එකක්. මට මේ ට්‍රේඩ් ගැන දන්නේ නැහැ. මට ක්‍රිප්ටෝ කරන්සි බයි කරන්න දන්නේ නැහැ. මේ බොට් ඇක්ටිවේෂන් එක ගැන මම දන්නේ නැහැ. මම මේ කතා කරපු මේ බයින් කරලා කොහොමද Binance එකත් එක්ක මේ වැඩේ කරන්න කියලා දන්නේ නැහැ කියලා. ඒ ගැන worry වෙන්න එපා. මොකද ඔයාට ඉන්වයිට් කරපු කෙනා 100% ඔයාට උදව් කරනවා. ඒ නිසා ඔයා මේ වැඩේ
නොලෙජ් එකක් අවශ්‍ය වෙන්නේ පටන් ගන්න. මොකද ඔයාට මේ ජීවිතේ ගොඩ යන්න පුළුවන් හොඳම අවස්ථාවක් ඔයාට ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඔයා තීරණය කරන්න ඔයාගේ ගමන. ඔයාට අපි හැමෝම ඉන්නවා උදව් කරන්න. එහෙමනම් ඔයාගේ ඉදිරි අනාගතය සාර්ථක වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරමින් මම මේ ප්‍රසන්ටේෂන් එක මෙතනින් අවසන් කරන්න. Thank you very much.